ගස් බල්ලෝ දැනු යන්නේ මුන් වෙලාවට වැඩ කරන්න නැති මෝඩේ අක්කු. Hello buddies, welcome to my channel. ඔන්න එහෙනම් අපේ වීඩියෝ එකට like කරලා ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක click කරලාම තියාගන්න ඕනේ. මොන පාරක් ගහන්න දුරමද කියන්නේ? ඔන්න කට්ටිය ආවා. එන අමාරුවෙන් එකතු කරගෙන ඉන්ඩෝ මැච් එකක් ගහන්න. මුංග මේ වැදලා හොඳට තමයි ගෙන්න ගත්තේ. බොරුලි ගලේ කවුද? ගලයා. කවුද බොරුලු? ඊළඟ Oh Sajiya. Gampale nih. Family Thunder Power Wars, Polsambol Gangs. Hello, Ivan. Pira Loli Hitamatuni. Family Thunder Power Wars, Polsambol Gangs. Maha Cricket Taraga Valia. Elesa Arambavana Vagai. මේ අවස්ථාවේදී අපේ ඩික්ෂන් ක්‍රීඩකයා පන්දුවට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙනවා. හොඳ පන්දු යීමක්. ඔන්න දෙවන පන්දුව. දවි යාමක්. අනර්ග දවි යාමක්. ටික. දුවන්. අයියෝ අයි බං දුව වෙලත්. ගාන්න බා අනේ අර ගෑ. බිස්කට් කුඩු තමයි. අයියෙන් දුවන් ගිහලා ඉක්මනට විකට් එක ගන්න ඕනේ. අයියෝ ඒකට ගැවුවනේ ඉතින් මෝ. ගාපන් කෝකට. අයියෝ සුරංගනාවියෝ වගේ බට ගන්නවා. ගාපන්. Hey! අල්ලපු. අයියෝ හතරේනෝ. අයියෝ. හතර යන්න දීලා ඉතින් hina වෙවි නැගිටින මොකුත් කියන්නත් බෑ. කඩියෝ ගැරේට දුනා මෙඩි දුනා. දානෝ ආයි දුනා ආයි ගානෝ අරි දුනා මෙඩි දුනා. පොඩි සනා ගාපන්කෝ. වැදුනානේ. ඔන්න දෙවනි පාර කෑවත් දිව්වා ඉතින්. වෙයිලු කරනානේ අපිත් එක්ක දුවනවා වගේ. මාළුකොට බලමුකෝ හොඳට අරගෙන ගායිද කියලා. ඔන්න පළවෙනි බල උඩ පියා බණ්ඩද බම්බෝල දාන්නේ. ඔන්න කෑවුවා. අයියෝ එකයි දුවන්න හම්බුනේ. අයිදෝ නෑ වීලුවක් කරේ. මං ගහනවා 6ක් ඉන්නකෝ. දැක්කනේ මගේ වැඩ. ඔන්න ගානවා. අල්ලන්න එපා. මේ ඉතින් එපා කියද්දි ඇල්ලුවනේ මෝඩය. ඔන්න ප්‍රහාර කෙල්ල කරනවා. විලන් ක්‍රීඩකයා අද වැදුනා. ලකුණු 4ක් සමග Family Thunder Power ටීම් එක ඔස්සේ Polsambol Gangs ටීම් එක පරාජයට පත්වනවා. හායි යාළුවනේ. මගේ නම මිලන්. ඔන්න එහෙනම් දෙවන තරඟයට ක්‍රීඩකයන් සියල්ලම සූදානම් වී සිටිනවා. පළමුවෙන් පන්දුව යැවීමට අපේ තිලින ක්‍රීඩකයාත් එම පන්දුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා අනිකුත් පසින් දුලාජ් ක්‍රීඩකයාත් අනර්ග පන්දු යැවීමක් පළමු පන්දුවෙන්ම දුලාජ් ක්‍රීඩකයව දවා ගැනීමට අපේ තිලින ක්‍රීඩකයා සමත් වෙනවා. අනර්ග පන්දු යැවීමක් ඔස්සේ
දුරස් ක්‍රීඩකයව නැවත ක්‍රීඩාගාරයට හරවා යාමට සමත් වෙනවා. ඔන්න නැවතත් දිනිත් ක්‍රීඩකයා සමගින් විරංග ක්‍රීඩකයාගේ ප්‍රතිහාරම්භය මේ ලෙස ආරම්භ කරනවා. මිලාන් ක්‍රීඩකයාගේ පන්දු එීමකට අපේ දිනිත් ක්‍රීඩකයා ප්‍රහාරයක් එල්ල කරනවා. ක්‍රීඩකයින් දෙදෙනා එක් ලකුණක් සඳහා පැතිමාරු කරගනු ලබනවා. විරංග ක්‍රීඩකයාගේ ඉතා හොඳ ප්‍රහාර එල්ල කිරීමක් සාර්ථක කර ගැනීමට හැකියාවක් නැහැ. හොඳයි. හොඳට පොල්ල ගැලෙව්වා. කවින්ද? හොඳට පොල්ල ගැලෙව්වා. ඔන්න බ්‍රේක් එකක් ගත්ත වෙලාව අපේ කට්ටියට හම්බුණා ෆුට්බෝල් එක. ඉතින් නෑ ෆුට්බෝල් එක ගත්ත වෙලාවේ ඉඳන් කට්ටියට කරාටි පාරවල් තමයි ගහලා පෙන්නන. ඔය පේනවනේ ඉතින් ආල් මැස් එක කඩු උඩ පැන පැන. අපේ ගමයට බෝලේ හම්බුනහම අනිත් ඒවා පැත්තකට වෙලා දුවන්න ඕනේ. ඔය දැක්කයි? එලෝ ගහන්නේ. ඔන්න ඉතින් කොහෙ ගියත් කෑම වරදින්න නැති මට ඒස් හම්බුණා හොඳ රසම නැත පීගම්බු ගෙඩියක්. ඒකත් කාලා ඔන්න අපි ඊළඟ මැච් එකට සූදානම් වුණා. කෑම කිව්වහම මතක් වුණේ පීගම්බු විතරක් නෙමෙයි අපි බිස්කට් දීවත් අරන් ආවා. මැදද? දිංගිදිං අම්මට පිළි ගැහුවා නේද? දාපන්. අයියෝ මිස්සුනානේ. මැච් එක ඉවර කරලා ගෙදර යන්න කියලා ලෑස්තුනේ. ඔන්න ඉතින් පෙරලා ගත්ත එකෙක්. අර උට ඉන්න දෙන්නෙම නැහැ. ඉවරයිද? මාන්සිද? මිලා බ්‍රෝ. මිලා බ්‍රෝ සයිට් එක කොට කරගමන් දාන් ආවේ. Man of the match. කියන්න තියෙන්නේ. පන්දුව දෝලණය වෙන්න. පන්දුව ගලකය වෙනවා. ඒ හින්දාද ඔයාලට ක්‍රීඩා කර ගැනීමට අපහසු වුණේ. ලස්සන සුපුරු දක්ෂතාවතර එන්න බැරුණා. ඔයාලට මොකද කියන්න තියෙන්නේ තනතිල්ල ගැන? තනතිල්ල ලෙස්සසුද? අර මාරු. අත්‍රා යාළුවනේ අපි ඉවරයි අපි යනවා